සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන බඩෝවිට අසංක හා කොස්මල්ලිය අතර ඇතිවී තිබෙන ද්වන්ද සටන නිසා තවදුරටත් මිනිස් ඝාතන සිදුවනවා. මේ ඝාතන නිසා ගල්කිස්ස බඩෝවිට ඕපන් ප්‍රදේශ සරණංකර ආදී ප්‍රදේශවල ජනතාව ජීවත් වන්නේ බියෙන්. ඒ කොයි මොහොතේ හෝ තවත් මිනිස් ඝාතනයක් සිදු වෙතේ යන සැකය නිසා. කොස්මල්ලිය හා බඩෝවිට අසංක පාර්ශව දෙක අතර මෙවන් තදබල විරසකයක් ඇති වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හේතු කොටගෙන. ගල්කිස්ස හා බඩෝවිට අධීර කිහිපයකම විකිණෙන්නේ අසංකගේ කොඩු. දෙහිවල ඕපන් සයිට් දෙහිවල වෙරළ තීරය හා ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ කොස්මල්ලි. කලක් තිස්සේ මොවුන්ගේ මෙහෙයවීම මත ඔවුන්ගේ ගෝලපාලින් විසින් අයිස් හා හෙරොයින් විකිණීම ඒ අවට සිදු කරනවා. මෙලෙස විකිණෙන මත්ද්‍රව්‍ය ආදායම ඕනෝන්ගේ ගිණුම්වලට බැරවනවා. කෙසේ වෙතත් දෙදෙනා අතර ආරවුල ඇතිවන්නේ බඩෝවිට අසංක කොස්මල්ලිගේ ඒරියාවලටත් සිය ගෝලපාලින් යොදාගෙන අයිස් විකිණීමට තැත් කිරීමත් සමගයි. කොස්මල්ලිගේ සහයට චූවා නැමැත්තෙක්ද වනවා. අසංකගේ මෙම ක්‍රියාකලාපයත් සමග කොස්මල්ලිත් චූවා සමන්තත් ඔහුට එරෙහිව නැගී සිටියා. අපේ ඒරියාවකට උඹලගේ බඩු දාන්න එපා. හොඳින් කියන්නේ. ආරවුල ඇතිවන්නේ ඉතින් සිටයි. කොස්මල්ලි හා චූවා සමන්තගේ පාර්ශවයන් බඩෝවිට අසංකගේ ගෝලපාලයන්ට මේ අතරවාරයේ තර්ජනත් එල්ල කරනවා. ඊට හුදෙක්ම හේතුව වන්නේ අසංකගේ අයිසා කුඩු බිදා හැරීම නිසා කොස්මල්ලිගේ පාර්ශවයේ ආදායම බිඳ වැටීමයි. මේ අවසානයේ මිනි මරා ගන්නා තත්වයටම පත්වී තිබෙනවා. කොස්මල්ලිත් බඩෝවිට අසංකත් සිටින බවට පැවසෙන්නේ ඩුබායි රාජ්‍යයේ. ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිට මෙම වෙඩි තිබීම හා ඝාතන මෙහෙයවීම සිදු කරනවා. මෙහි මුල්ම සිද්ධිය පොලිසියට වාර්තා වන්නේ 2024 වසරේ සැප්තැම්බර් 15 වනදායි. නාදුනන තුවාක්කුකරුවන් ගල්කිස්ස බඩෝවිට 4 වෙනි අධීරයේ නිවසක සිටි තරිඳු මදුෂාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කළා. විමර්ශන ක්‍රියාත්මක කළේ දිහිවල පොලිසිය විසින්. අවසානයේදී හෙළිවන්නේ මැරුම් කෑ තරිඳු සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංකගේ සමීපතමෙක් බව. එබැවින් පොලිසිය සැක කළේ අසංකගේ විරුද්ධකාරී පාර්ශවය වන කොස්මල්ලිය විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි. ගත වුණේ දින 2ක් පමණයි. දෙහිවල සරණංකර පාරේ හෝටලයක් තුළ රැඳී සිටි ආනන්ද නැමැත්තෙකු නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කළා. එහි විමර්ශන ක්‍රියාත්මක කළේ කොහුවල පොලිසියයි. විමර්ශනයේදී අනාවරණය වුණේ ආනන්ද ඝාතනයේද කොස්මල්ලිය විසින් මෙහෙයවා ඇති බවයි. ඊට හේතුවක් තිබුණා. ඝාතනය වූ බඩෝවිට තරිඳුගේ අවමගුල් උත්සවයට පැමිණෙන පිරිස් සඳහා ආනන්ද විසින් හෝටලේ සැකසූ කෑම පාරසල් 400ක් ලබා දී තිබුණා. ඒ බඩෝවිට අසංකගේ ඉල්ලීම මත මේ හේතුව නිසා ආනන්ද ඝාතනය කළ බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. සරණංකර පාරේ ආනන්දද බඩෝවිට අසංකගේ සමීපතමියෙකු නිසා ඔහු ඝාතනයට ලක් වී ඇති බවයි පොලිසිය සැකපළ කළේ. ඒ අනුව එම ඝාතනය කොස්මල්ලි පාර්ශවය විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කළා. කෙසේ වෙතත් CCTV කැමරා ඔස්සේ දෙහිවල කොහුවල පොලිසිය සමග එක් වූ බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසේ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වුණේ එම ඝාතන දෙකම සිදු කළ වෙඩික්කරු එකම පුද්ගලයා බවයි. එමෙන්ම තරිඳුට හා ආනන්දට වෙඩි තැබීමට උපයෝගී කරගත් යතුරු පැදියත් තුවක්කුකරුවන් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබීදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. කාලය මෙසේ ගෙවී යද්දී පසුගිය වසරේ සැප්තැම්බර් 20 වනදා නාදුනන තුවක්කුකරුවන් දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළා. ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වූ කුස්තා නැමැත්තෙක්. විමර්ශන සිදු කළ නිලධාරීන් අනාවරණය කරගත්තේ කොස්තා ඝාතනය බඩෝවිට අසංකගේ පාර්ශවය විසින් මෙහෙයවා ඇති බවයි. ඊට හේතු වුණේ මරා දැමූ කොස්තා අසංකට එරෙහි පාර්ශවයේ චූවා සමන්තගේ මස්සිනා වීම නිසායි. කෙසේ වෙතත් එක දිකට සිදු වූ මෙම මිනිස් ඝාතන සමග විමර්ශන කණ්ඩායම් පාරට බැස්සා. ඒ තවත් ඝාතනයක් සිදුවීමට කලින් ඒ වළක්වා ගැනීම සඳහායි. විමර්ශන නිලධාරීන්ට වැඩි දිනයක් ගියේ නැහැ. බස්නාහිර උතුර අපරාධ කොට්ටාසේ විසින් මතේකොඩ ප්‍රදේශයේදී චාමර නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ සරණංකර පාරේ ආනන්ද ඝාතනය සඳහා යතුරු පැදිය පදවනු ලැබුවේ ඔහු විසින් බවයි. ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ආනන්ද මරා දැමූ වෙඩික්කරු හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි වුණා.
චාමර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන් දිනුගු නැමැත්තෙකු වැලිකඩ බන්ධනාගාරය අසලදී කොටු කරගත්තා. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ ඔහු සරණංකර පාරේ ආනන්ද පමණක් නොව බඩෝවිට තරිඳුද විඩිදමා මරා දැමූ තුවක්කුකරු බවයි. ඔහු වැලිකඩට පැමිණ සිටියේ චාමර පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව දැනගෙන ඔහු දැක බලා ගැනීම සඳහා විසිට් එකක් දැමීමටයි. කෙසේ වෙතත් බඩෝවිට තරිඳු ඝාතනය සඳහා චාමර සමග යතුරු පැදිය පැදවූ පුද්ගලයා කොටු කර ගැනීමට පොලිසියට හැකි වුණේ නැහැ. චාමරගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබුණේ කොස්මල්ලි පාර්ශවයේ විසින් තරිඳු ඝාතනයේ මෙන්ම ආනන්ද ඝාතනයත් මහිවා ඇති බවයි. මට එකෙක්ට ගැහුවොත් රුපියල් ලක්ෂ 15ක් දෙනවා කිව්වා. දෙන්නටම ගැහුවොත් ලක්ෂ 30ක් දෙන්නම් කියලා කිව්වා. ඒ නිසායි මං දෙන්නටම ගැහුවේ. චාමර විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තරිඳු ආනන්ද හා ඊට ප්‍රතිචාර ලෙස කොස්තා ඝාතනය වීමත් සමගම දෙපාර්ශවයේම මද නිහඬතාවයක් පෙන්눔 කළා. ඒ බඩෝවිට අසංකගේ පාර්ශවයේ දෙදෙනා මරා දැමීමට යොදා ගැනුණු තුවක්කුකරුත් පැදිකරුත් මිරිහාන යුනිට් එකට කොටුවීම නිසා කාලය මෙසේ ගෙවී යද්දී පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට ඇතුළු වූ තවත් තුවක්කුකරුවෙකු බඩෝවිට පදිංචි ගයාෂාන් චතුරංග නැමැත්තා වෙඩිතබා ඝාතනය කළා. විමර්ශන ක්‍රියාත්මක කළේ ගල්කිස්ස පොලිසිය විසින්. විමර්ශන සිදු කළ පොලිසිය අනාවරණය කරගත්තේ බඩෝවිට ගයාෂාන්ද බඩෝවිට අසංකගේ සමීපතමෙක් බවයි. ඔහු වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙවා තිබුණේ කොස්මල්ලි පාර්ශවයෙන්. ඉන්මින්ම ගයාෂාන්ද මරා දමා ඇත්තේ මීට පෙර වෙඩිතබා ඝාතනය කළ කොස්තාගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙසත් විමර්ශනයේදී අනාවරණය වුණා. මෙම ඝාතනයත් සමග ගල්කිස්ස බඩෝවිට හා ඒ අවට බිහිතිය රජ වුණා. අසංකගේ පිරිස් මෙන්ම කොස්මල්ලිගේ ගෝල බාලයන්ද කිසියම් තැති ගැනීමකට ලක් වුණා. ඒ කොයි මොහොතේ කොතැනකදී තවත් වෙඩි තැබීමක් සිදු වේද යන්නේ සැකය නිසා. මේ අතර විමර්ශන නිලධාරීන් තුවක්කුකරුවන් සොයා ඒ අවට මෙහෙයුම් ආරම්භ කළා. STF බලකායද බඩෝවිට හා ඒ අවට තැනින් තැන ගිනි අවි සහිතව රැඳී සිටියා. විශේෂ කාර්යාංශයේ පස්සිදු රාලහාමිට ඔත්තුවක් ලැබෙන්නේ ඔය අතරවාරයේදී. ඒ චර්යා නැමැති පුද්ගලයෙකු ගැන. චර්යා වෙපන් එකත් අරගෙන තවත් එකෙක්ට ගහන්න පනාගොඩ ආමි කැම්ප් එක පැත්තට එනවා. ලැබුණු තොරතුරු ඒ බවට පත් වුණා. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පනාගොඩ හමුදා කඳුබුර අසල ඇති මාර්ග සංඥා පූර්ව ආසන්නයේදී යතුරු පැදිය නතර කරගෙන සිටින ආකාරය නිලධාරීන්ට පෙනුණා. ඔවුන් වහා ගොස් සැකකරු අල්ලා ගත්තා. ඔහු සතුව ගමන් මල්ලක් වුණා. නිලධාරීන් එය සෝදිසි කළා. මේ වෙපන් එකත් අරගෙන ඔබ කොහෙද යන්නේ? නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහුට කට උත්තර නැති වුණා. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු ගිනි අවියද අතැතිව යන්නේ බඩෝවිට අසංකට ඉරි කොස්මල්ලි පාර්ශවයේ තවත් අයෙකු ඝාතනය කිරීම සඳහා බවයි. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ දෙහිවල නැදිමාලයේදී චූවා සමන්තගේ මස්සිනා වූ කොස්තා වෙඩිතබා මරා දමන්නේද මොහු බවයි. ඔහුට එම කොන්තරාත්තුව ලබා දී තිබුණේ ඩුබායි සිටින බඩෝවිට අසංකගේ හිතවතෙක් විසින්. කොන්තරාත්තුව ලබා දී තිබුණේ රුපියල් ලක්ෂ 10කටයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු කොස්තා ඝාතනය සඳහා යතුරු පැදිය පැදවූ චූටියාද අතුරුගිරිය මොරටුවාහින ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. එන්මින්ම කොස්මල්ලිගේ ඥාතියාටද වෙඩිතබා මරා දැමුවහොත් තවත් ලක්ෂ 10ක් දෙන බව කොන්තරාත්තුව ලබා දුන් පුද්ගලයා සැකකරුට පවසා තිබුණා. අනතුරුවත් මාස 2ක පමණ කාලයක් නිහඬ වූ පාතාලිය ජනවාරි 7 වනදා යලි ඇවිලුණා. නාදනුන තුවක්කුකරුවන් ගල්කිස්ස වටරප්පලදී පුද්ගලින් දෙදෙනෙකුම වෙඩිතබා ඝාතනය කළා. සුදත් ගෝමසා චානක විමුක්ති මෙලෙස මෙරුම් කෑ පුද්ගලින් දෙදෙනයි. විමර්ශනයේදී අනාවරණය වන්නේ මෙරුම් කෑ දෙදෙනාම තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ඇටයා නැමැත්තාගේ ඥාතීන් බවයි. අසිත කුමාර නොහොත් ඇටයා ඒ වන විට සිටියේ හිරෙයි. ඒ මත්ද්‍රව්‍ය සමග පොලිසියට කොටුවීම නිසා ඇටයාගෙන් පලිකැනීමට නොහැකි වූ තැන ඇටයාගේ මාමා හා මස්සෙනා ඝාතනය කිරීමට මෙලෙස පියවරගෙන තිබුණා. මෙම ද්විත්ව ඝාතනය කොස්මල්ලි විසින් මෙහෙවා ඇති බවටයි තොරතුරු අනාවරණය කරගත්තේ. ඇටයාගේ ඥාතීන් මෙලෙස වෙඩිතබා ඝාතනය කළේ බඩෝවිට අසංකට රිද්දවීමට බව නිලධාරීන් සැක කළා. ඒ මීට පෙරත් කොස්මල්ලි විසින් ඇටයා මරන්නට දෙවතාවක්ම උත්සාහ ගැනීම නිසා. කොස්මල්ලි විදේශගත වීමත් සමග ඔහුගේ රාජධානිය වූ ඕබන් සයිඩ් හා ඒ අවට ප්‍රදේශවල අයිස් හා කුඩු විකිණීමට ඇටයා යොහුසුළු වී තිබුණා. ඒ නිසා ඇටයා සමග කොස්මල්ලි විරසකේ ඇතිබුණා. ඇටයා හිරී සිටින නිසා ඔහුගෙන් පලිගැනීමට නොහැකි තැන ඇටයාගේ ඥාතීන් දෙදෙනාට වෙඩිතබා මරා දමන්නේ ඒ විරසකිය නිසායි.
මේ දෙපාර්ශවයේ ඇති වූ විරසකයේ මත 7 වෙනි ඝාතනය ජනවාරි 19 වනදා ගල්කිස්ස සිරිපාල මාවතෙන් වාර්තා වුණා. නාදුරුන තුවක්කුකරුවෙකු වන සමිදු තරුෂ නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කළා. විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත්තේ මියගිය සමිදු සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කුස්මල්ලීගේ සමීපතිමෙක් බවයි. ඒ අනුව සමිදු මරා දමන්නේ බඩෝවිට අසංකගේ මෙහෙයවීම මත බව නිලධාරීන් සැක කළා. අසංකගේ කල්ලියේ ප්‍රධානියෙක් වන සැන්ඩෝ නැමැත්තා මෙම ප්‍රහාරයේ මහමුල කරබුණා. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය සිදු කර පලා යද්දී ඝාතනයට පැමිණි පුද්ගලයෙකු අල්ලා ගැනීමට මාර්ගයේ සිටි නිලධාරියෙකුට හැකිවනවා. ඒ වෙඩි තැබීමට උපයෝගී කරගත් පිස්තෝලයේද සමගින්. ඒ මොහොතේ ඔහු පැමිණි අතුරුපැදිය පලා ගියා. නිලධාරීන් සැක කළේ අල්ලාගත්තේ සමිදුට වෙඩි තැබූ තුවක්කුකරු බවයි. එහෙත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු සමිදු ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ තැනැත්තා බවයි. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සමිදු ඝාතනයට පැමිණි තුවක්කුකරු බියගම ප්‍රදේශයේ සැඟවී සිටියේදී කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. සනත් කුමාර නැමැති ඔහු හිටපු යුද හමුදා භටයෙක්. සමිදු ඝාතනය කරන්නේ රුපියල් ලක්ෂ 15ක කොන්තරාත්තුවකට. මේ අතරවාරයේදී අයිස් මාත්‍රාව ග්‍රෑම් 15ක්ද සමග පුද්ගලයෙකු ගල්කිස්ස කුට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අත්දැඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට කනු ලැබුවා. 37 හැවිරිදි ඔහු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ ගල්කිස්ස හා ඒ අවට සිදු වූ මිනිස් ඝාතන 3ක් සඳහා යතුරු පැදිය පැදවූ පැදිකරු ඔහු බවයි. බඩෝවිට තරිඳු ගයාශාන් චතුරංග චාමර විමුක්ති හා සුදත් ගෝමස් මරා දමන්නට තුවක්කුකරු සමග යතුරු පැදිය පදවාගෙන ගොස් ඇත්තේ මොහු බවට අනාවරණය වුණා. එන්මින්ම කුස්මල්ලීගේ මෙහෙයවීම මත මෙම අපරාධ සිදු කර ඇති බවටයි අනාවරණය වුණේ. ගල්කිස්ස බඩෝවිට පදිංචිකරුවෙක් වූ සැකකරුට එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් ගෙවීමටත් පොරොන්දු වී තිබුණා. බඩෝවිට අසංක හා කුස්මල්ලී අතර ගැටුම් තවමත් නිමා වී නැහැ. දෙපාර්ශ්වයේම බිලිකත් ජීවිත ගණන මේ වන විට 10 ඉක්මවා අවසන්.